ඇනවුම් පිරිත. මෙම ඇනවුම් පිරිත් දේශනාව සියලු රෝග, යක්ෂ බය, සියලු ග්‍රහ දොස් වලින් මිදිලා තමන්ට සහනයක් උදා කර ගැනීමටත්, සුවයක් උදා කර ගැනීමටත් ඉතාමත්ම ප්‍රයෝජනවත් වන පිරිතකි මෙම ඇනවුම් පිරිත. මෙම ඇනවුම් පිරිත් දේශනාවේ අනුභවයෙන් ඔබට තිබෙන්නා වූ සියලුම යක්ෂ භය, ඒ වගේම නොඑක ආකාරයේ රෝග, ඒ සියලුම දෝෂයන් දුර වෙලා සියලුම සැපත, ශාන්තිය උදා වේවා කියලා ආශිර්වාද කරනවා. යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණා ඉත්ථ ලෝකන්තරේවා බුම්මා බුම්මා ච දේවා ගුණ ගණ ගහනභ්‍යාවටා සබ්බ කාලං ඒතේ ආයන්තු දේවා වරකන සමයේ මේරු රාජේ වසන්තෝ සන්තෝ සන්තෝ සහේතුං මුනිවර වචනං සෝතු මග්ගං සමග්ගා සබ්බේසු චක්කවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනු යං අම්මේහි කතං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සබ්බේතං අනුමෝදිත්වා සමග්ගා සාසනේ රතා පමාද රහිතා හුන්තු ආරක්ඛාසු විශේෂතු සාසනස්ස ච ලෝකස්ස බුද්ධි භවතු සබ්බදා සාසනං පිච්ච ලෝකං ච දේවාරක්ඛන්තු සබ්බදා සද්දින් හොන්තු සුඛී සබ්බේ පරිවාරේහි අත්තනු අනේගාසුමනා හොන්තු සහ සබ්බේහි ඥාතිභී රාජතෝවා චෝරතෝවා මනුස්සතෝවා අමනුස්සතෝවා අග්ගිතෝවා උදකතෝවා පිසාචතෝවා කානුකතෝවා කණ්ඨකතෝවා නක්ඛත්තතෝවා ජනපද රෝගතෝවා අසද්ධම්මතෝවා අසංදිට්ඨිතෝවා අසප්පුරිසතෝවා චණ්ඩහත්ථි අස්සමිගගෝන කුක්කුර අහිවිච්චක මනි සබ්බදීපී අච්චතරච්ච සූකර මහිස යක්ඛරක්ඛ සාදීහි නානා භයතෝවා නානා රෝගතෝවා නානා උපද්දවතෝවා ආරක්ඛං ගන්හන්තු පනිධානතෝ පට්ඨාය තථාගතස්ස දස පාරමියෝ
දස උපපාරමියෝ දස පරමත්ත පාරමියෝ පංච මහා පරිච්ඡාගේ තිස්සෝ චරියා පච්චිම භවේ ගබ්භාවක්ඛං තිං ජාතිං අභිනික්ඛමනං පදාන චරියං බෝධිපල්ලංකේ මාර විජයං සබ්බං ඤුත ඥාන පටිවේදං නව ලෝකුත්තර ධම්මේති සබ්බේපි මේ බුද්ධ ගුණේ ආවජ්ජිත්වා වේසාලියං තේසු පාකාරංතරේසු තියාමරත්තිං පරිත්තං කරුන්තෝ ආයස්මා ආනන්දත්තේරෝවිය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙම ඇනෝම් පිරිත් දේශනාවේ අනුභවෙන් ඔබ හැම දිනාටම තිබෙන්නා වූ සියලුම භය රෝග පීඩාදිය දුරු වෙලා සියලුම යහපත දියුණුව ශාන්තියම සැලසේවා කියලා ආශිර්වාද කරනවා.